ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ 15 වෙනි පාඩම ගැන. පාඩමේ නම තමයි සදා මෙලෙස පුරදිරණේ. සිංහල භාෂාවෙන් ලියවුණු පැරණිම සිංහල කාව්‍ය අපට හමුවන්නේ සීගිරි කැටපත් පවුරෙන්. ඊට පස්සේ ලියවුණු සිංහල කවි පොත් අතරින් කිහිපයක් ලෙස කෞසිලුමින, සැලලිහිණි සංදේශය, ගුත්තිල කාව්‍ය, සුභාෂිතය, ලෝකෝපකාරය වැනි ග්‍රන්ථ හඳුන්වන්නට පුළුවන්. අපි දැන් අපිට නිර්දේශිත කවි කිහිපයක් ඉගෙන ගනිමු. පළවෙනි කවි පොත තමයි කාව්‍ය ශේඛරය. කාව්‍ය ශේඛරය රචනා කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව කෝට්ටේ යුගයේදී. උන්වහන්සේට මේ පොත රචනා කරන්න 550 ජාතක පොතෙහි එන සත්තු බත්ත කියන ජාතකය පාදක වෙලා තියෙනවා. පුතේ, අපිට නිර්දේශිත වෙලා තියෙන්නේ මේ කාව්‍ය ශේඛරයේ 3 වන සර්ගයේ කවි කිහිපයක්. ඒ වගේම දුවේ පුතේ, කාව්‍ය ශේඛරයේ පද්‍ය පන්තියෙන් විස්තර වෙන්නේ සේනක පඬිතුමාගේ ළමා කාලය පිළිබඳව. සේනක පඬිතුමා කුඩා කාලයේ මල් පොහොට්ටු වැනි අලුත් දත් පෙන්වමින්, සුරතල් සිනා දක්වමින්, බොළඳ වචන කතා කරමින්, මුළු ශරීරයම දූවිලි ගා ගනිමින් සෙල්ලම් කරයි කියන එක තමයි මේ කවියේ අර්ථය. අපි දැන් ඊළඟ කවිය ගායනා කරමු. මේ කුමාරයා කතරගම දෙවියන්සේ බමුණන්ගේ ළමුන් සමග හොඳින් ඉගෙන ගත්තා. සියලු සැප සම්පත් සමගින් එසේ ඉගෙන ගනිමින් ඔහු වර්ධනය වුණේ නවසඳ දිනෙන් දින වැඩෙන ආකාරයෙන්. ඉඟුරු දුරු ඇයුතු මල් කොමු ආවවතු ගවමි තමානතු දසුන පිළිවිස බලව ඇති තතු. මේ ආකාරයෙන් වර්ධනය වන කුමාරයාගේ මැදුරේ ඉඟුරු, සූදුරු ආදිය මෙන්ම මල් පඳුරුද වවලා තියෙනවා. ඒ වගේම මීහරක්, එළහරක්ද ඔවුන් සතුව ඉන්නවා. මේ මැදුරේ ඉන්න මෙහෙකරුවන් ඔවුන් සතු මේ සියලුම දේ පිළිබඳව සොයා බලා විමසන ආකාරය මේ කවියෙන් පෙන්වා දෙනවා. ඉරුගිලෙන දවසේ ගහනද පොහෝ දවසේ සඳසිකුරු දවසේ ගොමින් පිරිබඩ ගනුව නිවසේ. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ දිනවල, පොහොය දවස්වල, සඳුදා සහ සිකුරාදා දවස්වල ගොම අතුරා නිවස පිළිසකර කරගන්නා ලෙස මෙම කවියෙන් පෙන්වා දෙනවා. නීතිගේ දොර ඇමද කැලි කසල දැක නොම ඉඳ උදාසන සවසද පහන් දල්
මද නිරතුරුවම ගෙදර සහ මිදුල අතුගා කැලි කසල දුටු විට පිරිසිදු කොට උදෑසන සහ සවස බුදු පහන තමන්ගේ නිවසේ පත්තු කරන ලෙස මෙම කවියෙන් ප්‍රකාශ කරනවා. මෙම පාඩමේ මීළඟ කොටස දෙවන කොටසෙන් බලාපොරොත්තු වන්න.